එකක් මේ hair extensions පාවිච්චි වෙනවා කොණ්ඩේ අඩු කට්ටියට extensions දාලා කොණ්ඩේ volume එක hair එකේ volume එක වැඩි කරන්න. දැන් අද දවසේ ඔයගොල්ලෝ strands හදනකොටත් ඔයගලන්ට මේක කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ human hair මේක නම් salon එකක දිග කොණ්ඩයක් කපද්දි ඉවත් වුණු කොටසක් මේ කොටසක් අපි ස්ට්‍රෑන්ඩ් එකක් මේ විදිහට අරගෙන අපිට ඕන වොලියුම් එකක ගන්න පුළුවන් මේකක් අරගෙන එතකොට ඒක අපි මේ මුලින් ගානට මේක කට් කරගන්නවා. හරි මේ විදිහට කට් කරනවා. ඔයගලන්ට මේ සඳහා ග්ලූ ගන් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන් ගාව තියෙනවා නම් වැඩ කරන්න බැරි හීට් එක අඩු වෙච්ච hair iron එකක් ඒ වගේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ glue stick එකක්. ඒ glue stick එක මේ iron එක මත තියෙන මම එහෙම පාවිච්චි කරන්නේ. ඒක රත් කරගෙන ඉවර වෙලා මේ hair එකට මේ glue එක hair එකේ කෙළවරට මෙහෙම ආලේප කරනවා. හරි මෙහෙම ආලේප කරගත්තට පස්සේ මේක හරි ඉක්මනට වේලෙනවා. මේ ඇඟිලි තුඩු වලින් මේක මේ විදිහට අපි අඹර ගන්නවා. මෙන්න මේ විදිහට. හරි එතකොට ඒ ටික ඔක්කොම හොඳට ඇලවෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි කතුර පාවිච්චි කරලා මේක කෙලවර මේ විදිහට කට් කරගන්න. හරි එතකොට මෙන්න මේකක් තමයි අපි කියන්නේ hair extension එකක් කියලා. එතකොට මේ extensions කෙස්සට සවි කරන විදි තියෙනවා. ඒක ඉදිරියේදී මම කියලා දෙන්නම්. ඒ ක්‍රමයකට අපිට කෙස්සට සවි කරගන්න පුළුවන්. තව එකක් දැන් ඔය ළමයි hair styles දානකොට සමහරක් වෙලාවට volume අඩු hairs තියෙනවා. කොණ්ඩේ අඩුයි. ඒ කියන්නේ අපි කොණ්ඩේ පිටුපස්සට curls වගේ දාන්න වඩා පැඩින් එකක් වගේ තියලා කොණ්ඩේ මැදි curls ටික fill කරගන්න. ඒ වගේ වෙලාවට ඔයගලන්ට පුළුවන් මේකට hair pin එකක් දාලා ඒක ponytail එකත් එක්ක set කරලා මේකෙන් මොනවාරි curl එකක් ඒ වගේ දෙයක් set කරගන්න පුළුවන්. කොණ්ඩේ මැදි වුණොත් එහෙම නැත්නම් දැන් සමහර වෙලාවට clients ලා ඉන්නවා ඒගොල්ලෝ hair color කරන්න කැමති නැහැ. හරි එකක් එයාලගේ hairs damage වෙයි කියලා හිතලා තව වෙලාවකට ඒගොල්ලෝ ඒ මොස්තර ශනිකව ඒගොල්ලන්ට වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ normal hair තියෙන කෙනෙක් color කරන්න කැමති නැහැ. ඒත් එයාට මොනවාරි function එකකට යන්න එයා කැමති color කරගෙන යන්න. ඒතකොට ඒ වගේ වෙලාවට අපිට මේ color කරපු extensions ටිකක් සවි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් මේක human hair එකක්. ඒ කියන්නේ dark brown අපේ natural hair එකක් color එක. ඒ වගේම ඔයාට වෙළඳපොලේ තියෙනවා හවරි wigs. ඒ wig එකක් ගත්තම දැන් මම මේ කැපුවා වගේ කොටසක් කපලා මේ විදියටම අපි අලවගෙන මේ වගේ extension එකක් හදාගන්නත් ඔයගලන්ට පුළුවන්. දැන් මේ වගේ පාට extensions අපිට හදන්න පුළුවන් අවශ්‍යතාවය අනුව. දැන් මෙතන අපි ටිකක් red එකක් තියෙනවා මෙතන. ඊළඟට තව මේකේ තියෙනවා මේ maroon color එකක්. තව එකක් තියෙනවා මෙතන blue එකක්. ඒ වගේ විවිධ පාටවල මේ violet color එකක් තියෙනවා. විවිධ පාටවල extensions ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මේවා ගත්තොත් එහෙම මේ මගේ අතේ තියෙන මේවා synthetic hairs. ඒ කියන්නේ කෘත්‍රිම කෙස් වලින් කරපු ඒවා. මේවා ගත්තොත් එහෙම මේ වගේ පැවැත්ම ආයු කාලය හරි අඩුයි. ඒ වගේම හරි ලාභයට ගන්නක් තියෙනවා. මේක ගත්තොත් එහෙම human hair එක මිල අධිකයි. ඒ වගේම මේකේ කල් පැවැත්මත් වැඩි. සෑහෙන කාලයක් මේක අපිට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේවා අපි හඳුන්වනවා hair extensions කියලා.